ප්‍රෙන්ස් ඉතින් ඔන්න අද මම ගෙදර ඉතුරු ටික හදන්න තමයි යන්නේ. ඉතින් මේක මොනවද බා හදන්න තියෙන්නේ තාම? අඩෝ මේකට පැන්නම් කැපෙන්නේ නැද්ද බා? ඒක පුක කපමුද බලන්න. කැපෙන්නේ නැහැ කියන්නේ ඉතින්. ඉතින් මේ ගෙදර මොනවද දන්නේ නේ බා අලුතෙන් හදන්න තියෙන්නේ. බා මොනවද ඉතින් හදන්න තියෙන්නේ මේකේ? හදන්න කියලා වැඩා ගියාට මේ උඩ ටික හදමු නේද? චුට්ට අර ගේ වටේ ලස්සනට හදමු. පාතියක් එහෙම දාලා එහෙනම් කරමු ඉතින් අපි වැඩ ටික මේ පස්සේ නේද? හදමු ඉතින් පුළුවන් නම් පාතිය දාන්න ඉතින් මට බනිස් මදි වෙනවනේ. බනිස් ඉතින් මේක තාම හදලවත් නැහැ. හදන්න හිතලවත් නැහැ. ඒ හින්දා ඉතින් මට බනිස් අවශ්‍යතාවයක් තියෙනවා. මට මුංගෙන් අවශ්‍යතාවයකුත් තියෙනවා හැම ගන්න. වරින් අම්මට යකෝ උඹ මට ගහන්න. උඹ කෙල ගහන්නේ උඹ දන්නේ නැද්ද ඔය නරක වැඩ කියලා? උඹ මොකද? උඹ ගෑනිද? උඹ මිනිහද? උඹ ගෑනිද කියපන්. උඹ මොකද? උඹ පිරිසතට ගෑනු සතද? උඹ මට ගහන්න උඹ කවුරු කියලාද හිතාගෙන ඉන්නවා? ඒකනේ මේ ස්ලෑෂ් ඩොග්ට ඕන එකෙක් බා මේ හිස නම ආචාර කරනවා. ඒ බලන්න මේ හරක වුණත් දුවනවා මාව දැක්කම. ඒක ඉතින් උට ගහපු පිට උදෙවේ. වතින් ගණන් ගන්න එක. තීරණද බලන්න. සැලකිය යුතු ප්‍රමාණයක් නැහැ. ඒකට මං අදාවේ පාතියක් හදන්න. පාතියක් හදන්න බෑ. ඉතින් පාතිය හදන්න බෑ මේ වහම්බෙන්නේ නැහනේ. ඉතින් පස්සේ පාතිය එක විදිහට ලස්සන කරලා හදාගමු. පාතියලු. අම්මෝ කැපියන්කෝ. හරි කැපියම් බා. මුත් තියාචිට හා ගන්නවනේ. රැවෙනවද? එහෙම වෙන්න බෑ. අම්මට රැවෙනවා. දූපන් යකෝ. පස්ස බලන්න නැතුව දුවන්න කිව්වට මම පස්ස බලනවා මේ. මම පස්ස බල දුවනවා. මට ඕන පිටිපස්සට යන්න උනත් පුළුවන්. ඉතින් බලහන් ඉතින් මේ හෝටලයක් වගේ ඈතට පේනවා ඉතින් ලස්සනට. ගෙති අපි පස්සේ ලස්සනට හදමු. බලයන් බා. හරි දැන් අපි දොයිය ගමු. කලින් අරක හදාගමුකෝ හෙල්මට් එක. හෙල්මට් එක තමයි ඉතින් ඕනේ මූලිකම දේ. සපත්තුවක් හදන්න බෑයිද? ඩෝ හෙල්මට් එකක් විතරයි බා හැදුවේ. මේක බෑනේ ඉතින් ඉරියලින් නිදාන්න පුළුවන්. ඊට ලොකු කෑම අවශ්‍යතාවයක් තියෙනවා. තාම ඉතින් මම අමු මස් කන්නේ අමු මස් වැද්දා මං ඉතින් ඔය අමු මස් වැද්දා ස්මෙඩ් කරමුද? ස්මෙඩ්ද බං මොකද්ද මට කියෙන්නේ නැහැ හරියට. කොකෝල් ඩෝ පට්ට නම් නෑ මාත් හදන්න ඉතින්. මං දොයි බබා බයි බබා. අම්මට යකෝ මේ වතාම් පිච්චිලා නේද? දෙකයි පිච්චිලා තියෙන්නේ. මේ හරින්දාම ගන්න ලේසි වෙන්න පිළිවෙලට හදා ගන්න ඕනේ බා. ඕන නැති දේවල් සේරම අනම්මන සේරම දාන්න ඕනේ. කො පෙට්ටියක් හදලත් නැහැනේ මම. මේ පෙට්ටිය හදන්න ලී තියනවද? ලී තියනවා. පෙට්ටියක් හදාගමු. කො බං පෙට්ටිය? පෙට්ටගම. හරි නැති. කො බං මේක? මේ තියෙන. හරි. අයියෝ පෙට්ටිය ගන්න අමතකුණානේ. හරි ඉතින් කඩුව ගියා රහට. මේ හරියම වගේ පෙට්ටිය ගහගන්න ඉතින් දැනට ඔය ඌව දැම්ම ලස්සන කරන්නේ නෑ බං. කොහොමද අමිති? හරි ඉතින් කඩුවට ඉතින් මූලික තැන දෙන්න ඕනේ. පාත්තිය දාන්න අරකක් හදන්න ඕනේ දර මේ දෑකෙත්ත. කො දෑකෙත්ත හදන්න ඇදි හැකි. මෙව නම් ඉතින් එච්චර නෑ. තව බ්ලොක් ටිකක් තමයි ඕනේ අපිට.
ප්‍රීපහ අඩෝගේ පට්ටාතලයක් ගත්ත හැකි අඩ උඹ පුපුරපා පුපුරපා මං උඹට බය නෑ ඒ පිපිරුවද බා අනනේ අඩ අඩේ කාතල්ල අරේ බං බාරවා දෙන්නේ නැද්ද මට ඌ මට මොනවද දුන්නේ ඉතින් අර මේ ගන් පවුඩර් මෙන්න ටැබලුවේ අපි ඉතින් ආපු වැඩේ කරමුකෝ ඔය උංග මර ඉන්න බෑ මොකද බයි ගෙහුවේ උඹද උඹේ යාළුවෝ දෙන්නද මම මැරුවේ උඹේ ගෑණිද මැරුවේ මම අර අන්තිම හරිය ගෑණිද බං මැරුවේ මම උඹේ නෑනේ උගේ ගෑණි මැරුවා වගේ ඌ දන්නේ නෑ බං මේ ස්ලෑෂ් ඩොග් කියන්නේ කවුද කියලා මැරියා ඉතින් ආච්චිට හාල් කරනවනේ බං මේ ගහ කවුද කැපුවේ මට මතකවත් නෑනේ ඉතින් චූටියට පාත්තිය දාගෙන මට තා බොනි පවුඩර් ටිකක් ඕන වෙනවා ඒ කියන්නේ කවුද මරන්න ඕනේ ස්කෙලිටන් ලව ස්කෙලිටන්ද නෑනේ කුණුහරුප නෙමෙයි බා එයි බා ස්කෙලිටිච් කියන්නත් ඉතින් ඔය මේ ස්කෙරි කැලලෙන්නේ ස්කෙලිටන් මොන කියවෙන්නේ නෑ බා මට වරි මෙන්න ඇතිවෙයි අපේ පුංචි වගාව අපේ උඩ තට්ටුවේ දාන්න හදමු උඩ තට්ටුවකුත් හදන්න වෙනවනේ ඒ හින්දා අමු මරන්නේද බලපයිද මම මේකෙන් ගහලා මරන්නේ අඩෝ උඹ මට ගහන්න උඹ දන්නවද මං කවුද කියලා ඌ දන්නේ හැලු මේ ගෙවල් ළඟම ගස් කවන්නත් හොඳ නෑ ඉතින් මං ඉතින් කප කියනවා ගස් කපන්න හොඳ නෑ හැලු කාගේද බම් මේ කැපියා වර කැපියන්කෝ හරි මේ ඇතිවේ මං හිතන්නේ ඉනිමග හදන්න අම්මට හරි ඉතින් මොඩු එඩිලු මොනවද හලන්නේ අපි වතුරේකට හලමු මොනවා හරි දානවනම් මොනවද හලන්නේ සොම්බි මස් වලින් අපිට මොනවා කරන්නද කියහන්කෝ මෝඩ හර සොම්බි හරක් ඉතින් අපි මරන්නනේ එන්නේ කොයි වෙලාවෙ බැලුවා ඉතින් වටේ පිටේ සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා ඉතින් ඒවට මම මොකක් කරන්නද කියලා මම නඩු දාන්නද කියන්කෝ මේ දැන් බල්ලේ බුන්න ඇහෙනවා ඇති ඉතින් ගණන් ගන්න එපා ඒකට මට කරන්න දෙයක් නෑ මැරුවද හරි ඉතින් මං තව ෂූට් මේ වැලිත් ඕනේ නේ පට්ටේට හදමු උඩ තට්ටුව වගාවල් දාන්න සවලක් නැද්ද සවලක් තියෙනවා ගත්තා සවලෙන් වලිහාරනවා මම අඩ මෙච්චර මූට සාක්කුවේ දාගෙන යන්න පුළුවන්ද බා සමාජයේ දැවෙන ප්‍රශ්න ආවා සමාජයේ දැවෙන ප්‍රශ්න දැවෙනවා අඩේ මෙයාර මම රිස්පොන්ඩ් වෙච්ච තැනනේ රිස්පොන්ඩ් මොකක් කියවෙන්නේ නැහැ බා රිස්පොන්ඩ් තමයි අඩෝ මෙහෙම කැපුවොත් ඉතින් 64 සවල කැඩෙන්නම කැපුවා ඒ ඇති වෙයි කියලා මං හිතන්න ඕනේ ඉතින් ඇති වෙයි කියලා පියන් ආපහු ගෙදර බලා යනවා මම ගෙදර පේන්නේ නැහැ හැබැයි බලා යනවා කිව්වට නට ගෙදර මේ හරිය තියෙනවා අර තියෙන්නේ අර බලහන් ඉතින් ආයෙ සුප්පිරියට තියෙනවා එල්ලනේ ඉතින් එල්ල ඉතින් බඩි ගිනි බෝබ මට බඩි ගිනි හැදෙනවා බා ඉක්මනට අම්මා අයියෝ බා මම වැඩ වගේ ඉතින් ඔය උතනින් පයින්න හැදුවේ ඉතින් ඒ වැඩේ අවුල් වුණා මිෂන් ෆේල් මේ හරිය වගේ හදමුද ඵලයන් බා උඩට ඵලයන්
යන්නත් තිබ්බනම් හැදුව හදන්න තිබ්බනම් හරිනේ. එතකොට ඉතින් පුළුවන්. කොයි හරියෙන්ද දාන්නේ? කටර් එක කැඩුවත් ආයි හදන්න පුළුවන් නේ. ඇඳ කඩලා දාමුද? එතන පාටනේ. කොගල් කට්ට. හරි කැපුවා. කැපියකෝ. කැපියා කැපෙන්නේ නැද්ද? දැන් අපි ඉනිමගක් හදාගමු. ඉනිමග හදන්න මොනවද ඕනේ? ස්ටික් ඕනේ. මොනවද ඕනේ? ස්ටික් ඕනේ. අම්මට ස්ටික් 16ක් තියෙනවා ඉතින්. ඉනිමං 6ක් හැදුවා. මේ පැත්තට ගහමුද? මේ පැත්ත ලස්සනයි. මේ හරි නේද? අම්මට තව සුට්ටේ වැටෙනවා ඉතින්. වැඩියක්. හරි ඉතින් ඒ වැඩෙත් හරි. මෙහෙම කපමු නේද? අම්මා උඩ. දැන් මම දිව්‍ය ලෝකෙ ගියාද? හරිනේ. හරි ආවා. මම මේ හරිය වීදුරු දාන්න තමයි හිතාගෙන ඉන්නේ. කැපුවා. තට්ටු දෙකේ ගෙදරම් ඉතින් මං අද හැදුවා. හැදුවේ නෑනේ බත්තම්. තව තියෙනවද? හරන්න. අම්මට තව සුට්ටේ වැටෙනවා ඉතින්. ගණන් ගන්න එපා. වැටි තමයි අපි නැගිටින්න ඕනේ කියලා කවුද කිව්වේ? උඹලා මේ ඕක පොඩි එකෙක් එහෙම ඕක පොඩි එකෙක්ට එහෙම කියලා දීහල්ලා ඉතින්. කවුද ඇහුවේ කිව්වේ කියලා දුන්නේ කියලා ඇහුවොත් පොඩි එකා ඌට කියපන් මේ ස්ලෑෂ් ඩොග් උතුමාණන් කියලා දුන්නේ කියලා. එතකොට වෙති වැඩේ හරි සේරම හරි ඉතින්. හරි ඉතින් හරිම හරි. හරිම හරි ඉතින්. හැරුවද නැද්ද? හරි ඉතින් මේ පැත්තට චුට්ටක් හාරමු. නයා වගේ ඉතින් මං හාරන්නේ. මං ඉතින් උදේ දවල් රෑ නොබලා වැඩ කරනවා. අන්න එහෙමයි බං මම. එහෙමයි ඉතින් මම ස්ලෑෂ් ඩොග් කියන්නේ කවුද? ඔයාලා දන්නේ නැද්ද? දන්නේ නැත්තම් ඉගෙන ගනින්න. ස්ලෑෂ් ඩොග් පොරක් වෙයල්ලා. ස්ලෑෂ් ඩොග් වගේ පොරක් වෙයල්ලා. අපිට උඩ තව චුට්ටෙන් කපනවනේ ඉතින්. කපාගෙන කොටාගෙන යනවා. කැපුවා. මේ 아무තු පස් જાතිය මොනවද බ? මම කල්නුත් ඇහුවා ඒක කවුරුත් කියලා තිබ්බේ නෑ බ. මට හරිම දුකයි බ. කවුරුවම කියලා දුන්නේ ඒක. අයියෝ බ. අනේ මට ඒක කවුරුත් කියලා දෙන්න. මම ඒකේ නම දන්නවා බ. මං ඔය මේ නිකන් ඔය දන්නේ නැතුව වගේ නිකන් මේ කියවනවා විතරයි බා. මං ඉතින් ඔය දන්නේ නැත්තේ මොනවද කියලා. මං ඔය ලෝකේ දන්නේ නැති දෙයක් නැහැ ඉතින්. වැඩිුත් ඒ කාරලා රේනේ. මේ මගුල හැරියම්ම. හරි. ගපන් ටෝච් එක. මේ හරිය අම්මට මන් නැමුණානේ. මේ පැත්තට ගහමු. තව චුට්ටෙන් බිම 64 තියෙනවා ඉතින්. මොකද ඉස්සරහට ඕන වෙනවා අපිට. එහෙනම් ඉතින් මං ඕනේ දෙයක් කියලා මං එකතු කරා. දැන් මේ වීදුරු ටික පුච්චන්න නෙමෙයිද? වීදුරු ටික මොනවද බං ඒකට කියන්නේ? වරින්
කෝල් 7ක් තියෙනවා මදි වෙයිද? මදි වෙයිද කියන්නේ? මෙලී දාමුකෝ. එලි ඕනේ බා. කෝල් ඇති වෙයි. දැන් අපි වටේට ප්‍රේම් එක වගේ හදාගමු. ප්‍රේම එක. අඩ උඹ කොහෙන්ද ආවේ? උඹ මං ගාවටම හරියටම ආව ඉතින්. දැක්කනේ. ඌ බිමගේ අර මස් එහෙම බිම නෑ ඌ බිම නෑ. ඌ මේ වෙනම කතාවල් ඉතින්. ලීකෝ ලී ටික ගත්තා. දැන් තමයි ඉතින් වටේට ප්‍රේම් එක වගේ හදන්නේ. මෙතනින් බෑනේ. තිනින් ගහලා පුළුවන් නේ කියා. මේක ඉතින් මං ඉස්සරහට ලස්සනට හදනවා. හරිනේ මේ ගන්නට ඇති. හරි බා. හරි වැඩියා. දැන් මෙතනට පස් තියෙනවා තරම් දාන්න. හතරක්ම තියෙනවා. හැරියා. ඵලයන් බා උඩට. හරිනේ ඉතින් මම හිර වුණා බා. මාත් ඉතින් ඔය එන ගොබ්බ වැඩ මං ඉඳලා කරන්නේ. හැරියා. කො මෙව්වා. මේ මොනවද අයින් කරන්නේ? ඇඳ දැනට ඕනේ නෑ නේද? අන්නේ යකෝ පස් හොරා. ඌ කහගෙන් අහලත් දන්නේ නෑ නේ බා මේ වවුසන්නේ. ඕ කවුරු ආවත් ඉතින් මගෙන් අහන්න ඕනේ පස් උස්සන් ගියත්. උඹ ගේම් දිල්ලන්නේ. වරෙන් එරියා මේ වරෙන් ඒ. උඹ 2යි දෙන්නේ ඉතින් 2යි 3යි දෙන්නේ වරෙන්කෝ. උඹ මේ මං ඔව්වට කැමති නෑ ඉතින්. අරුදිය මං අරුගේ S2 බැලුවෙත් නෑ. වරින් බා. අම්මට හරිනේ ඉතින්. හරි ඉතින් කෙලිය තාප්පෙටම මම S2 දිහා බලන්න උඹ මොකද කියන්නේ? උඹ මොකද කියන්නේ කියා. උඹ පස් හොරා. අඩෝ ඒක පස්සෙන් එනවද බා? පස් හොරෙක් එලවනවා ඕකගෙන් අපිට වැඩක් නෑ. මාද බුදිය ගන්න පස් හොරා. උඹ මොකද කියන්නේ කියා. උඹ තෙන්ඩලා බලන් හිටියා කියලා මේ ස්ලෑෂ් ඩොග් වල්ලන්න බෑ. උඹ හොඳට මතක තියාගන්න. කෝ බං එක. පස් හොරා. උඹ සොම්බියා. දැක්කන ඉතින් ටිකයි දුන්නේ ඌ මලා. හරි යන් විදුරු ටික දාන්න. තව චුට්ටෙන් මං බිම. හරි ගැහුවා පස් හොරා අතර ඉන්නවා. අඩෝ මම මරයිද බං? මන් දන්නේ ඔව්වා. ඕක මේ ස්ලෑෂ් ඩොග්ව මරන්නේ කොහොමද? කියන් ඌ කොහොමද මම මරන්නේ? අඩෝ පස් නෙමෙයි විදුරු මදි බං. පට්ට චුට්ටක් තියෙනවා. අපි තව එකක් හදලා නේද? මම හිතුවේ නම් කෝල් මදි වෙයි කියලා. ගැහුවා. 2යි 3යි. හරිනේ. අපි එතකම් මේක හදාගමු. කෝ බං අර කැත්ත ගත්තා. හරි. අම්මට හරිනේ ඉතින් ඔය කෙලි තාප්පෙටම. දැන් කොහෙන්ද ගියහන්කෝ වතුර? හරි. ආච්චිට හාල් කරනවා. වතුර හදන්න ආයෙත් නෑනේ. වතුර බකට් එකක් ඈ. දැන් ඉතින් වතුර කටේ අරන් ඉන්නද කියන්නේ? කටේ අරන් ඉන්නද අතේ අරන් ඉන්නද කොහෙන් අරන් ඉන්නද කියහන්. ඒ කල් දාන්න වෙනවද කියන්නේ? තාම කේව් එකකට යන්නත් මට මේ තාම මුකුත් නෑ බං මම මේ ලැහැත්ති වෙලාවත් නෑ. යන්න කියන්නේ කේව් එකකට. යන් ඉතින්
මේ ස්ලෑෂ් ඩොග්ට මොනවද බැරි කියලා. ක්‍රීපර්. අඩෝ ඔයාලා දැක්කේ නෑ බං ගොඩ කාලෙකින්. අඩෝ මල වදිනවා. පරය පලකෝ. හරි ඉතින් කෙලෝ ගත්තන ඉතින් පර පොඩි කම්බ පිච්චිලා. හරිනේ ඉතින් අයියෝ. මං දුවන්නේ බං. උඹ වරෙල්ලාකෝ. වරෙල්ලා ෆේස් ටු ෆේස්. වරෙන්කෝ. ඌ මලානිති. බලහ උන්ට අඩියක්වත් එන්න හම්බෙන්නේ. ඔබ පුපුරන්න දෙන්නේ. ඔබ කිරි ප්‍රශ්නයට විසඳුමක් හොයලා දීපන්කෝ. ඔබ කිරිපර් නේද? මං උඹට අද පුපුරන්න දෙන්නේ. මලා ඉතින් අඩෝ ගන් පවුඩර් නැද්ද? හරිනේ ඉතින් ගන් පවුඩර්වත් දෙන්නේ ආච්චිට. ඊට ටික ඕනේ. කෝ චණ්ඩින්වත් චණ්ඩි. කෝ චණ්ඩි අමේනි චණ්ඩි වරෙන් නොන්ඩි කරන්න. අබ පුපුරපන් උතන. මට උඹ උතන පිපුරා කියලා. අල දුඹේ තව එකෙකුත් උතන පිපුරුවා. දැක්කනේ ඉතින් මට මුකුත් දෙන්නේ නැහැ. මේ ස්ලෑෂ් ඩොග්ට මොනවා වෙන්නද කියලා ඉතින්. මොනවා වෙන්නද? කියහන්ලා. බත් මොකක්ද කියන්නේ කියලා. මට කෙල ගහන්න තොපේ අනිත් උන් අපි පවුල වෙනවා කියහන්කෝ හැමදාම ගෙදර. කේව් එකක් නැද්ද බං මේ හරි? මේ හරි තියෙන්න ඕනේ කේව් එකක්. කේව් මේ හරි නැද්ද බං? නැද්ද කියන්නේ නැද්ද බං? නැහැලු කේව් එකක්. දැන් ඉතින් මම පස් නෙමෙයි. අයන් මතු කරන්නද කියලා. කේව් එකක් නෑනේ. ඕන් නැති වෙලාවට නම් තියනවා ඕන තරම් කේව්. මට තාජුට මසොම්බි මස් කනවා. උන්ගේ මස් කන්න මට පිස්සු යයි. කේව් එකක් නැද්ද බං? මේ වතුර පාර දිගේ ගියා නම් කේව් එකක් හොයාගන්න පුළුවන්. හරි මම හිතලා මැරෙන්න හදනවා. කේව් එකට යන්න ලෑස්ති වෙලා. මාසුත් ඉවරයිලු. කණ්ඩ දෙයක්වත් නැහැ. ඉතින් මං හදිසියෙ මැරෙන්න ගියොත් බඩු ටික ගාන්ට හදාගන්න ඕනේ. අඩෝ. කඩුව වර මෙහාට. මයින් කරන්න මේකෝ අයියෝ හරිනේ. කොහොමද අරක හදාගන්න වෙනවනේ. අපිට ගොඩක් හදන්න වෙයි මං හිතන්නේ. එච්චර ඕනේ බං. ඇති වෙයි නේද? හරි යන් ඉතින් උඩට. මෙතන නැති වෙයිද දන්නේ. අම්මට තියනවා. මං හිතුවා ඉතින් ඔහම වෙයි කියලා. හිතුවා නම් ඉතින් ආයෙ මොකටද කලින්ම එන්න තිබ්බනේ කියලා අහන්න නම් එපා ඉතින්. දැන් කීප කෙනෙක් ඇවිල්ලා මෙතන පිපිරුවොත් එහෙම බක් ගාලා මං ඉවරයි. අනේ බුදුර අත්තරන් අයියේ අපි ඉවරයි කියන්න තමයි තියෙන්නේ. මං ඒ වුණාට එහෙම කියන්නේ. මං මෙහෙම කියනවා. අඩෝ උඹ හොඳ වැඩේ උතන පිපිරුවා කියලා මං එහෙම නම් කියනවා. ඉතින් මේ කේව් එකේ වටිනා කියන දේවල් ටිකක් කරයියා. මේ ඇති බං මංගා කෝල් තියෙනවා. අම්මට උඩු ටෝච් නැතුව කොහෙද මං යන්නේ? මකුළුවෙක් එනවා. හරි. අරුන් දෙන්නගේ වලියා. ටෝච් නැතුව මං කොහෙද යන්නේ? පිස්සුද බං මට? ටෝච් නැතුව යන්න. මූතාවද? උඹ මට ගහන්නේ නේද? ගැහුවොත් ගහනවා ඈ. මට ගැහුවොත් ගහනවා ඉතින්. උඹ මට ගහනවාද කියන්නේ? උඹ ඉතින් ආයේ මට ගැහුවොත් ගහනවා නැත්තම් නෑ. ඔව් ඉතින් පුතේ මම පුතා කියන්නේ මොකෑද? මගේ තාත්තා. තෝ ගේම් ඉල්ලනවද ඔතෙන්ට වෙලා? ඌව මරමුද කියන්නේ? බය වෙන්න හොඳ. හරිනේ ඉතින් මසුත් නෑ බෑ. මස් ගනින්කෝ බං. මට යන්න වෙන්නේ නැද්ද කොහෙද? හරිනේ. දුවපන් යකෝ දුවපන්.
මට පසුබහින්න වුණා මම මේ බයට දුවනවා නෙමෙයි මස් මදි වුණා බ වරෙන් දැන් ගේම් ඉල්ලන්න ඌගේ මොකද්ද දන්නේ ඌ මොකා කියලා හිතා ඉන්නවද දන්නේ පිටියන්කෝ උඹ මොකා කියලා දුඹ හිතා ඉන්නේ අඩෝ ස්කේටර් ගහසේ හැංගිලා ඉන්න ඩොට්ටු නෑ උඹ ඉතින් ඔතනින් නම් තියනවා කියන්නේ ආච්චිට හොල් කරන්න දැක්කද වැඩ ඉතින් මම දක්ෂයෙක් ඉතින් මම දක්ෂයා කිව්වා විතරයි ඉතින් එන්නලද නේද බෝ වරෙන්කෝ ෆේස් ටු ෆේස් මේ ඔතනින් නම් මේ හැංගි ගහන්නේ බෝ පරය කැරිටන් අම්මට මං ගුටි කකා හරි උඹට ගහනවද වරෙන්කෝ ෆේස් ටු ෆේස් වරෙන් පසුබහින්න වෙනවා කෑම එකකෝ කෑම මුගේ ඉතල ගන්න බෙදන්නේ නේ අඩේ මූ මෙරුවනම් මට දුන්නක් එහෙම හදලා ගන්න පුළුවන් අඩෝ පට්ට වාසනාවක් තියෙන ඉතින් මොනවද බබුගේ හම්බුනේ දුන්න දීලා මැරියන්කෝ බා ඌ රටටත් බරක් මේ මයින්ක්‍රාෆ්ට් එකටත් බරක් ඉතින් බරක් බම් බරක් පට්ට බරක් ඉතින් උස්සාගින්නත් බැරුව ඇති මයින්ක්‍රාෆ්ට් එකට එහෙම જાතියක ඉපන් ඌ මට ගහන්න දෙන්නේ ඔබ දන්නේ මේ කවුද කියලා ඔබ දන්නවද උඹේ නූල් මට අවශ්‍ය වෙලා තිබ්බා අඩෝ උඹ මට ගහන්න පරයා වරේ ෆේස් ටු ෆේස් වරෙන්කෝ මේ උඹ මේ හැංගි ගහන්නේ මොනවද බය හම්බුනේ මූත් ඉතින් නූල්වත් දෙන්නේ නැහැ ආච්චිට හාල් කරන්න තොපිට බල හිඟන්නද ඉතින් බන්ද වීඩියෝ එක ගොඩක් දික් වුණා මට මයින් කරන්නත් යන්න බැරි වුණා මං ඊළඟ වීඩියෝ එකේ නම් කොහොම හරි යන්න හිතන් ඉන්නේ යනවා ඉතින් ආ හිතන් ඉන්නවා නෙමෙයි අනිවාර්යෙන්ම යනවා මං උඩ තට්ටුවකුත් හැදුවා ගෙදර අපි විදුත් ටික ගහලම ඉවර කරමුද එතකොට ඉතින් හරිනේ එතකොට බං හිතේ ලොකු වරක් නිදහස් වෙනවා උන දැන් නිදහස් වෙන්න තමයි යන්නේ ඉඩක් නැහැලු මොනවද දාන්නේ පෙට්ටියට වැඩක් නැති අනම්මනම් වානා සේරම දාමු මේ කැඩිච්ච බඩු ටික එහෙම දාමු මෙහාට එවෙන් ආයි මොනවා කරන්න තියහකෝ මේ කායාවනේ ආච්චිට හරි මේ ඇති මොන පෙට්ටිය වෙහිය හරි ඉතින් විදුලි ටික අපි උඩට ගහලාම ඉවර කරමු ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ මෙච්චර වෙලා ලයික් කරන්නේ නැතුවද කමෙන්ට් කරන්නේ නැතුවද ෂෙයා කරන්නේ නැතුවද සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුවද